ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලාට තියෙන ප්‍රශ්නයක් තමයි වීඩියෝස් වලට ඇයි views එන්නේ කියන එක. ඉතින් අද මම ගෙනාවේ ඇයි මෙන්න මේ වීඩියෝස් වලට views එන්නේ කියලා. ඉතින් වැඩි කතා යන්න නැතුව වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ඇයි වීඩියෝස් වලට views එන්නේ කියලා? ඉතින් ඒකට views එන්නේ හේතුව තමයි මේ වගේ තමයි ඔයාලට වීඩියෝස් වලට views. ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් කරන වැරද්දක් තමයි මුලින්ම වීඩියෝ එක තියෙනවා නම් ගැලරි එකට ගිහිල්ලා ඒක ටච් කරන් ඉඳලා සෙන්ඩ් එකට ගිහිල්ලා YouTube එකට දාන්න. ඒක කිසිතේත්ම වැරදි. ඒක කරන්න හොඳ නැති දෙයක්. ඇයි කිව්වොත් වීඩියෝ එකට අඩු වෙනවා ඒක. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් YouTube එකට ගිහිල්ලා නැද තියෙන ප්ලස් ලකුණ ඔබලා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාගේ වීඩියෝ එක ගොඩක් views. දැන් ඔයගොල්ලෝ රෙකෝඩ් කරද්දී දැන් මහන්සි වෙලා පැය ගාණක් වීඩියෝ එක එඩිට් කරනවා. ඒ වුණාට ඔයාලට YouTube එකට යන්නේ නැහැ. ඒක විනාඩි 20ක් විතර දිගයි. දැන් ඒක YouTube එකට වීඩියෝ එකක් හැටියට යන්නේ මේ ෂෝට් එකක් හැටියට තමයි යන්නේ. ඇයි කිව්වොත් ඔයා කෙලින් අතට වීඩියෝ කරන නිසා අන්න ඒකයි වීඩියෝ එක යන්නේ. ඔයා ෆිරස් අතට තමයි වීඩියෝ කරන්නේ. ඉතින් අන්න ඒක හිතලම ඔයාගේ වීඩියෝ එකක් ඔයා කොච්චර මහන්සි වෙලා හැදුවත් වැඩක් නෑ. මෙන්න ෆිරස් අතට වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ෆෝන් එකක් තියන්න පුළුවන්, කැමරා එකක් තියන්න පුළුවන්. කැමරා නම් හරවන්න දෙයක් නැහැ. නිකම්ම ෆිරස් අතට තමයි රෙකෝඩ් වෙන්නේ. ෆෝන් එකකින් ඔයා කෙලින් රෙකෝඩ් කරලා ෂෝට් තමයි කෙලින් යන්නේ. ෆිරස් අතට රෙකෝඩ් කරලා වීඩියෝ තමයි කෙලින් යන්නේ. කොච්චර අඩුවට තිබ්බත් වැඩක් නැහැ. වීඩියෝ තමයි ෆිරස් අතට රෙකෝඩ් කරලා. ඉතින් ඒක නෙවෙයි දැන් මම ආවේ කෙලින්ම views ගැන කතා කරන්න. ඒ වීඩියෝස් වල views එන්නේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකක් දාද්දී කෙලින්ම අප්ලෝඩ් කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් වීඩියෝ එක ඔබන. ටයිටල් දාන්න, ඇඩ් ඩිස්ක්‍රිප්ෂන් දාන්න, ඇඩ් ටෙක්ස්ට් දාන්න, තම්බ්නේල් දාන්න. වීඩියෝ එකේ තියෙන තම්බ්නේල් එකම ඒකේ. වීඩියෝ එකේ එන ඒ වීඩියෝ එකෙම දානවා ෆොටෝ එකක්. ඒකම දානවා. එතකොට ඔයාලට කිසිතේක්ම views subscribe like මොනවත් නෙමෙයි. ඔයා කෙලින්ම thumbnail එකක් හදන්න. ඔයාට AI tool එකක් use කරලා thumbnail හදන්න නැත්නම් අතින්ම thumbnail හදන්න පුළුවන් phone එකකින් මේ photo එකකින් photo එක ඇඳලා ඒ thumbnail එක meta AI ට ඒ photo එක sync කරලා generate කරගන්න පුළුවන් ලස්සනට. මම thumbnail එකක් හදන හැටි වීඩියෝ එකක් ඊළඟට ගේන්නම්. අද මම ගෙනා views එක. ඉතින් ඇයි මේ views එන්නේ? thumbnail එක දැන් අප්ලෝඩ් කරනවා. මුලින්ම ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන මේ එක මම කලින් කියලා දුන්නානේ. මේ ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක අප්ලෝඩ් කරලා thumbnail එකක් දාලා ඉවරයි. ඔයගොල්ලන්ට වෙරිෆිකේෂන් කෝඩ් එකක් දාන්න වෙනවා thumbnail එකක් දාන්න ඕන. නැත්නම් ඔයාලට thumbnail එකක් ඇඩ් කරගන්න බෑ. වෙරිෆිකේෂන් කෝඩ් එක දැම්මම පස්සේ තමයි ඔයගොල්ලන්ට thumbnail එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි අන්න thumbnail එක ගැන දැන් කතා කරලා ඉවරයි. දැන් අපි යන් ටයිටල් එක. ටයිටල් කියන්නේ වීඩියෝ එකේ මූලිකම දේ. ඉතින් ටයිටල් එක කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ අන්තර්ගත දේ එළියට දෙන්න. ඒකෙන් තමයි කට්ටිය බලලා ඒක කියවලා එන්නේ. thumbnail එකේ ඔයගොල්ලෝ වීඩියෝ එකේ තියෙන දේම ඇඩ් කරන්න ඕනේ. ටයිටල් එකේ තියෙන දේම ඇඩ් කරන්න ඕනේ. සමහර කට්ටිය උදාහරණයක් ගත්තොත් මින් කැප්ෂන් එයාගේ ටයිටල් එකේ අකුරු වලින් සඳහන් කරලා නැහැ. ඒකේ thumbnail එකේ අකුරු දාලා සඳහන් කරලා නැහැ. ඒකත් එයා challenge වීඩියෝ කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් thumbnail එකට අකුරු ටික ඇඩ් කරලා ඒකේ වීඩියෝ එකේ යන අකුරු ටික ඇඩ් කරලා ඒක තියෙන මොනවද? ඉතින් මේ YouTube channel කරන්නේ හරියටම කරන්නේ කොහොමද කියලා. අන්න ඒක thumbnail එකට ඒ අකුරු ටික ඇඩ් කරනවා. ඒ මිනි කැප්ෂන් එක ඇඩ් කරන්න නැහැ. ඒකත් එයා challenge වීඩියෝස් කරනවා. ඔයගොල්ලන්ට ඕනනම් ඇඩ් කරන්න ඕනත් ඒ හැබැයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි ටයිටල් එකේ අන්න ඒ දේ සඳහන් කරනවා. ඉතින් සඳහන් කරලා ඔයගොල්ලෝ මේ කරාට වැඩක් නැහැ. සිංහලෙන් සඳහන් කරා කියනකොට ඒ ටයිටල් එකේ වීඩියෝ එකේ වෙන දේ ටයිටල් එකට සිංහලෙන් සඳහන් කරා කියමුකෝ.
ඒක ගොඩක් කටේ මේ සිංහල බැරුව ඇති. මේ ඉංග්‍රීසි පුළුවන් ඇති. එතකොට ටයිටල් එකේ ඒ සිංහලෙන් තියෙනක ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි එකෙන් දාන්න සිංහලෙන් දාන්න. අන්න ඒකේ ඔයාගේ views ප්‍රමාණය උඩටම ගන්න පුළුවන්. ඔයා YouTube ස්ටුඩියෝ කියනවා අන්න ඒකේ ඇනලයිස් කරලා ගිහලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ මේව කරන්ට් ෂෝට් එකක් වගේ ඇවිල්ලා ඇති. මේව zigzag ඔයාගේ ඒ ඇනලයිස් එක මෙහෙම කරලා උඩට යනවා නම් ඔයාගේ views ප්‍රමාණය growth එකක් තියෙනවා. ඔයාගේ මෙහෙම කරලා ටික ටික පල්ලෙහාට යනවා නම් views ප්‍රමාණය හොඳම නැහැ. ඒ කියන්නේ ඔයා සතියකට එක වීඩියෝ එකක් දානවා, මාසෙකට එක වීඩියෝ එකක් දානවා, අවුරුද්දකට එක වීඩියෝ එකක් දානවා. ඒ වගේ බෑ. තමන්ට හිතිච්ච වෙලාවල දාන්න. ඒකට දවසක් තියෙනවා. දැන් මගේ දවස හැමදාම නෙවෙයි, දවසක් යන දවසක් තමයි මම දාන්නේ. ඒක වෙලාවක් තියෙනවා උදේ 10ට. මේ දවසක් යන දවසක් දානවා මම උදේ 10ට වීඩියෝ එකක් අනිවාර්යෙන් දානවා. හැබැයි තියෙන දේ ඔයාලට ටයිටල් එක සබ්මිට් කරන්න. ඉතින් ඊළඟ එක තමයි add description. ඉතින් add description එකේ ඔයාලට කරන්න තියෙන තමයි hashtag දාලා ගන්න. hashtag එක ඔබලා ඔයාලට කරන්න තියෙන ඔයා මේ මොනාරි කාට හරි දෙයක් හදුවා. මම මිනි කැප්ෂන් ට ප්ලේ බටන් එකක් හදුවානේ. අන්න ඒකට මම add description එකේ දැම්මේ hashtag දාලා මිනි කැප්ෂන් දාලා ආයෙත් hashtag දාලා play button කියලා දැම්මා. ඒක මගේ views ප්‍රමාණය. මෙහෙම ඇනලයිස් කරනවා. මේ ඒත් චිත්‍රයක් යන්දා ඒ වලට මේ description දැම්මම views නගිනවා. ඊළඟ එක තමයි මොනවාද? add text. ඉතින් add text එක තමයි දැන් මම කතා කරන්නේ. add text වල වඩා දාන්න තියෙන hashtag උත් එක්ක පුළුවන්. අර නිකන් දාන්නත් පුළුවන්, hashtag උත් නැතුව දාන්නත් පුළුවන්. hashtag උත් එක්ක දැම්මත් හොඳයි. නැත්තම් උත් අවුලක් නැහැ. hashtag එක දැම්මත් views වලට දැන් ඔයාගේ views මේ hashtag දාන්න නැතුව දැම්ම කියනකොට text වලට ඔයාගේ views ඒ වීඩියෝ වල ලක්ෂයක් යනවා කියනකො. hashtag උත් එක්ක දැම්මත් ලක්ෂයි 50000ක් වගේ එනවා. අනේ ඒ ගන්නට ඔයාලට ගන්න පුළුවන් views ටික. ඉතින් hashtag එක දාන එක තමයි හොඳ මම කියන්නේ. හරි ඉතින් අද වීඩියෝ එකේ ඉන්න දේ ඔයගොල්ලෝ හිතා ගන්නවත් බැරි දෙයක් නෙවෙයි. මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයගොල්ලන්ට හිතන නම් like button එක press කරලා subscribe එකට